මෙන්න පාර අවුරුද්දට අපි දෙන්න තීරණය කළා කාටවත් ලේසි ගන්න බැරි ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගන්න. මේ තියෙන ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න අපි ආපු තැන. මේ වෙන කොහෙවත් නෙමෙයි හොටෙල් ග්‍රෑන්ඩ් තෙවුනි. ඉතින් මේ තියෙන අපි දෙන්න ඉන්න තෝරගත්තු රූම් එක. ඇත්තරම හරිම නිදහස් රූම් එකක්. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වගේ ප්‍රයිවට් පූල් එකකුත් ඕගලන්ට ඕගලන්ගේ රූම් එකත් එක්ක හම්බ වෙනවා. ඉතින් ඒත් එක්කම අපි දවල් කෑම ගත්තා. කෑම නරහයි කියන්න දෙයක් නැහැ. ඇත්තටම කටට කෙලුණන හොඳම කෑම එකක්. ඉතින් දවල් කෑමෙන් පස්සේ අපි දෙන්න ගියා හෝටල් එක වටේ චුට්ටක් ඇවිදලා එන්න. වැඩිය මිනිස්සු නැති පාඩුවේ නිදහසේ තියෙන පැත්තක් නිසා ඇත්තටම මේක නිවාඩුවක් ගත කරන්න හොඳම තැනක්. ඉතින් හවස් වරුවත් හොඳට එන්ජොයි කරලා අපි දෙන්න ගියා රෑ කෑම ගන්න. ඇත්තටම දවල් කෑම වගේම තමයි රෑ කෑම එකත්. ඇත්තටම මේගොල්ලෝ වෙල් කුකින් එකක් කරලා තිබ්බා. මාරම රහයි කෑම ටික. ඉතින් ඊට පස්සේ දවසේ අපිට බ්‍රෙක්ෆාස්ට් එක හම්බුනේ ගොඩක් ස්පෙෂල් විදිහට. ඒ තමයි මෙයාලගේ තියෙන ෆ්ලෝටින් බ්‍රෙක්ෆාස්ට් එක. ලංකාවේ මේ වගේ එක්ස්පීරියන්ස් ගන්න තියෙන තැන් හරි අඩුයිනේ. ඉතින් මෙතෙන්ට આવොත් ඔයාලට එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඔව් ඉතින් අපි උදේ වරුවම පූල් එකට වෙලා එන්ජොයි කරා. ඉතින් ඔන්න අපි දවල් කෑම අරගෙන ගියා හවස් වරුව එන්ජොයි කරන්න. ඉතින් ඊට පස්සේ අපි බැඩ්මින්ටන් ප්ලේ කරා, වොලිබෝල් ප්ලේ කරා. ඒ විතරක් නෙමෙයි බයිසිකල් රයිඩ් එකකුත් ගියා. ඊට අමතරව කියන්න ඕනේ මෙතෙන්ට එන ඕන කෙනෙක්ට ෆිෂ් තෙරපි එකක් හම්බ වෙනවා. ඒ වගේම මේකේ ලස්සන ඇවිදින තැන් ගොඩක් වගේ මෙන්න මේ වගේ ඔන්චිල්ලාවකුත් තියෙනවා කැමති විදිහට ෆොටෝස් ගන්න. ඉතින් ඔයාලට තේරෙනවනේ මේ වගේ තැනට ඩේ අවුට් එකක් ආවොත් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක වැඩිම වෙලාවක් ඉන්න වෙන්නේ මෙතෙන්ට එයාගේ ලස්සනම ෆොටෝස් ටික ගන්න. ඉතින් හවස තේ එකක් දීලා ඕන්න අපි පිටත් වුණා. අපි තව ලස්සන ෆොටෝස් උත් අරගෙන ගෙදර එන්න. ඉතින් මේ වගේ අමතක නොවන ඩේ අවුට් එකක් අපිට දුන්නාට thank you hotel grand තෙවුනි. අපි ගිහින් එන්න. bye bye